අපිට සහරි පව් කියලා හිතනවා. අයියානේ අර ඉස්කෝලේ ඉඳන් මහන්සිලා බයික් එකේ අවුව හිච්චි ඇවිල්ලා. උගන්නේ ඉගන්නේ 6 වෙනකන්. අපිට මාරිතට දුකයි සර් ගැන. ඒකටම අපි සමහරකට වැඩ කරා, පේපර්ස් අර ගෙදර ගෙනින් කරලා ගෙනත් දුන්නා. සර් පුදුම විදිහට මහන්සි වුණා. ඒ මහන්සියෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕගොල්ලෝ වර්ධින්නේ. ඕගොල්ලෝ හොඳ ලකුණකට යන්න පුළුවන්. එක්සෑම් හෝල් එකේ ඉන්නකොටත් මම හිතුවා නෑ මේ ළමයි ඔක්කොම මහන්සි වෙන්නේ ඒ 3 ගන්න. කවුරුත් නිකන් පාස් වෙන්නේ නැහැ. කවුරුත් ෆේල් වෙන්නෙත් නැහැ. ඒ හැමෝටම ප්‍රාර්ථනා කරන්න ඔයා හිතන දේම ඒගොල්ලන්ටත් හම්බෙන්න කියලා. මං හිතනවා ඒක සෑහෙන දුරට මට උදව් වුණා. අද මෙතන හිටගෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. සර්ට තැන්ක් යූ කියන්න ඕනේ. සර් ඇත්තටම මේ රෑන්ක් එකක් කියන එක මගේ ඔළුවේ ඇත්තටම තිබ්බේ නැහැ. ඉතරට පාහිට වැඩි ස්කෝර් කරා ඇටෙන්ඩන්ස් නැහැ අන්තිමට. මට ඇටෙන්ඩන්ස් උත් නැහැ ස්කෝර්. ඒ විදිහට ඒ කියන්නේ දෙමුණා කියලා විභාග කරගන්න බැරි වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන්. ඔයගොල්ලෝගේ ඇත්තේ තමයි මේ බැලන්ස් කෙරෙල්ල කියන එක තියෙන්නේ. සර්ගෙන් ගන්න පුළුවන් උපරිම දේ ගන්න. සර් නම් කවදාවත් දෙපාරක් හිතන්නේ අපිට පුළුවන් උපරිමේම දෙනවා සර්. ඔයා කරන්නේ දවසට පැය භාගෙද? that's okay. ඔයාගේ විදිහට කරන්න. යාළුවා කරන්නේ පැය 5යි. ඇයි මට කරන්න බැරි වුනේ? මම එහෙම ලොකුවට වැඩ කරපු ළමෙක් නෙවෙයි. කියන්නේ වැඩ කරා. එම හරියට වැඩ කරේ. smart. අර work smart කියන්නේ work hard නෙවෙයි work smart. ඒ තුනයි කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා මන්දාකිණිය දුව ජෝග්‍රෆි වලින් ඒ තුනයි ඕනම කැම්පස් එකකට මෙයාලට ඉල්ලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දිට්ටා කාලේ මාසයක් විතර විභාග කල් ගියානේ. පොඩ්ඩක් මොටිවේට් කරනවා ආපහු ට්‍රැක් එකෙන් පැනලාද කියලා බලන්න. ඒ සමහර අය ජොබ් වලටත් ගිහිල්ලා විභාගය අතහැරලා මම දැනගෙන හිටියා මේගොල්ලෝ දිස්ත්‍රික් රෑන්ක් එකක් නෙවෙයි රෑන්ක් එකකට එනවා කියලා. ඒක ගුරුවරයෙක්ට දැනෙනවා මට දැනෙනවා. එහෙම ළමයෙක් පන්ති වැඩ කරපුවාම මොකද දවසට පැය 15ක් 30ක් ඉන්නේ මම ළමයි එක්ක. ඊට කලින් අවුරුද්දේ කොළඹ 7 වෙනියා දැම්මා. ඊට කලින් 16 17 18 තුන් දෙනාම මේගොල්ලෝගේ ඉස්කෝලේමයි. ඒත් මං හිතාගෙන හිටියා ඒ කියන්න පුළුවන්. ඉතින් ඔයා ඒකට වැඩ කරන්න.